ඉතින් මේ ශාකයට අපේ රටේ විවිධ නම් වලින් මේ ශාකය හඳුන්වනවා. ඉතින් මේ ශාකයට නිශ්චිත නමක් මම හොයාගෙන තොරතුරු හොයද්දී ඩිස්කවරි channel එක යම් වැඩසටහනක් දැක්කා. ඒ වැඩසටහනින් තමයි මේ ශාකය පිළිබඳව බොහෝ තොරතුරු ප්‍රමාණයක් එක්රැස් කරා. ඉතින් තවත් කීප දෙනෙක්ගෙන් මේ ශාකය පිළිබඳව මම විමසලා සහ අන්තර්ජාලය ඔස්සේ තොරතුරු යම් ප්‍රමාණයක් එක්රැස් කළා. මේ ශාකය අග්නිදිග ආසියාතික රටවල ව්‍යාප්ත වෙලා තියෙන ශාකයක්. ඉතින් මේ රටවල මේ ශාකයේ මේ මල ආහාරයක් විදිහට ගන්නවා. ඒක අපේ ගෙවල් වල අම්මලා අර බැදුමක් බදින්න කලින් ලුණු සුදු ලුණු තෙල් පරාදු කරලා ඊට පස්සේනේ අපි මේ දේවල් එකතු කරන්නේ. අනිත් ලීස් වෙන්න පුළුවන්, කැරට් වෙන්න පුළුවන්, ඒ වගේ දෙයක්. ඉතින් මේ ශාකෙත් ලපටි අවස්ථාවේදී මේ මල ඒ විදිහට සකස් කරලා ඒ රටවල ආහාරයට ගන්නවා. ඒ වගේම මේ මලේ ලපටි පෙති උණු වතුරෙන් තම්බලා සාමාන්‍ය සීනි දෙහි මිශ්‍ර කරලා පානීය කරන්නත් මේ ශාකය යොදා ගන්නවා. ඉතින් මම මේ කියන්නේ මම කිව්ව වෙනුවට මේ ශාකයේ කොටස් ආහාරයට ගන්නවත් ආහාරයට සුදුසුවක් කියන්නේ නැහැ. ඉතින් අන්තර්ජාලයේ ඕනෑ තරම් තොරතුරු තියෙනවා. මේ දේවල් නිරීක්ෂණය කරලා අධ්‍යයනය කරලා මේ ශාකය මේ විදිහට ආහාරයට ගන්න පුළුවන් ගැටලුවක් නැහැ කියන කතාව තමයි යාලා පැහැදිලිවම සඳහන් කරලා තිබුණේ. ඉතින් මේ ශාකයට කියන්නේ රටවල ටෝච් ජින්ජා ප්ලාන්ට්. ඒ කියන්නේ ඉඟුරු පවුලේ සමාජිකයෙක්. ඉතින් මේ ශාකය මේ පඳුරක් විදිහට තමයි වර්ධනය වෙන්නේ. රතු පාට, රෝස පාට ගහේ නම් මල් පිලා නැහැ මේ දවස්වල. සුදු වර්ණ තුනෙන්ම අපේ රටට හඳුන්වා දුන්නු විදේශීය ශාකයක්. ඉතින් තරමක් ආක්‍රමණශීලී වර්ධනයක් පෙන්눔 කරනවා. ඉන්ටෙක් පරිසරයේ තමයි වර්ධනය වෙන්නේ. මේ පේනවනේ පොල් ගහ මෙතන. පොල් ගහටත් වැඩිය උඩට ගිහින් අඩි 15ක් 20ක් විතර. ඉතින් පසේ සියලුම වගේ පෝෂක කොටස් උරාගෙන වර්ධනය වෙන ශාකයක්. ඉතින් මේ සාමාන්‍ය ඉඟුරු පවුලේ සමාජිකයන්ගේ වගේම මුලින් තමයි සාමාන්‍ය පැල සහ මල් හටගන්නේ. ඉතින් මලත් මේ විදිහටම නටුවක් විදිහට මෙතන නම් හේවන තියෙන නිසා අඩි 5ක් විතර උඩින් තමයි මේ මල පිපිලා තියෙන්නේ. බීජ හට ගැනීමකුත් සිද්ධ වෙනවා පරාගණය මගින්. ඉතින් බීජ වලින් ශාකේ ව්‍යාප්ත වෙනවද කියන එක නම් මට පැහැදිලිව සඳහන් කරන්න අපහසුයි. ඉතින් මේ ශාකයට සිංහල නමක් ගැනත් මම තොරතුරු හොයලා බැලුවා. ඉතින් පැහැදිලිවම මේ ශාකය පිළිබඳ විවිධ අයගෙන් තොරතුරු විමසලා බලද්දී හඳුන්වා දෙන්න පුළුවන් පැහැදිලිම නිශ්චිතම සිංහල නමක් විදිහට සලකන්න බලද්දී තොරතුරු වලදී නිගමනයකට එන්න ලැබුණේ සාමාන්‍ය පන්දම් මල අර දිග මිටක් අපි ඔය ඉස්සර භාවිතා කරන කියන පන්දම එහෙම නැත්නම් ටෝච් එක ස්වභාවය තමයි මේ මලේ තියෙන්නේ. ශක්තිමත් මිටක් තියෙනවා. ඉදිරියෙන් යම් පැහැදිලිව මලක් හරි රවුම් හැඩයක්කට තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඒක නිසා වෙන්න ඕන ටෝච් ජින්ජා ප්ලාන්ට් කියලා ඒ රටවල මේ ශාකය හඳුන්වන්නේ. ඉතින් විද්‍යාත්මක නාමය කුලයේ ගෝත්‍රය සම්බන්ධයෙන් තොරතුරු ටිකක් මම ඉහළින් සඳහන් කරන්නම්. මේ ශාකයක් වගා කරනවා නම් සාමාන්‍ය අර කොන්ක්‍රීට් ආවරණයක අඟල් කිහිපයක් අර සිලින්ඩරයක් වගේ සිදුරු සකස් කරලා වතුර යම් ප්‍රමාණයක් රඳා පවතින යම් ආවරණයකින් මේ ශාකය ආවරණයක් තුල හදනවා නම් ගොඩක් හොඳයි කියලා හිතනවා. එතකොට ව්‍යාප්ත වීම සහ අනෙක් ශාකවලට ලොකු තර්ජනයක් එල්ල වෙන්නේ නැහැ. ඉක්මනින් මලුත් හැදෙනවා. ඉතින් මේක නම් අපේ රටේ දැන් බහුලවම දැක ගන්න පුළුවන්. ඉතින් අපේ ප්‍රදේශවල නම් හරි ඉක්මනින්ම ව්‍යාප්ත වෙනවා. ඉතින් දැමට නම් ආක්‍රමණශීලී ස්වභාවයක් නැහැ. හැබැයි මේ වීඩියෝ දැක්ක එකේ මම ඒ අග්නිදිග ආසියාතික රටක දැකපු විදිහට සම්පූර්ණ වනාන්තරයක් පුරාම මේ ශාකය ව්‍යාප්ත වෙලා තිනවා. ඉතින් මේ ගහම පේනවනේ. අඩි 20කට වැඩිය උඩට ගිහින් තිනවා. 15ක් නෙවෙයි. ඉතින් මේ වගේ වර්ධනයක් පෙන්눔 කරන නිසා තමයි අර කොන්ක්‍රීට් ආවරණයක වගේ හදන්නේ. ඉතින් බීජ මගින් ව්‍යාප්ත වෙනවා වෙන්නත් පුළුවන්. ඉතින් මේ ශාක ඉතින් ඒ වගේ ආක්‍රමණශීලී ස්වභාවයක් දැනට නැහැ. ඉතින් ඉදිරියේදී එහෙම වෙන්නත් බැරි කමක් නැහැ. ඉතින් මේ ශාක මේ වගේ මල් වගේ හට ගන්නකොට ඒවා ඉක්මනින්ම කපලා දාන එක ගොඩක් සුදුසුයි. වලලා වගේ අඩි 3 4 5ක් යට වගේ. ඒ වගේම මේ ශාකේ කොටස් ජල මූලාශ්‍ර වලට වගේ තැන් වලට එකතු වෙන්න දෙන්න හොඳ නැහැ. අපි ඉදිරියේදී කියන්න බෑනේ මොකක් වෙයිද කියන එක. තොරතුරු දන්න කෙනෙක් ඉන්නවා නම් මේ ශාකය පිළිබඳව තවත් සඳහන් කරන්න.